සුබ දවසක්. ඔන්න ඉතින් අද රසට චිකන් ඩෙවල් එකක් කොහොමද හදාගන්නේ කියලා තමයි මම පෙන්වන්න යන්නේ. ඉතින් මේ චිකන් ඩෙවල් එක අපිට ඉක්මනටම හදාගන්න පුළුවන්. ඒ වුණාට රසයේ කිසිම වෙනසක් නැහැ. හරිම රසට ඒ වගේම ලස්සන පාටට මේ චිකන් ඩෙවල් එක අපිට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු මේ චිකන් ඩෙවල් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකට අපි මුලින්ම මස් ටික සෝදලා කෑලි කපලා අරගෙන ටිකක් තම්බ ගන්න ඕනේ. මේ මං තම්බලා තමයි මස් ටික අරන් තියෙන්නේ. ලුණු ටිකක් ගම්මිරිස් කුඩු චුට්ටක් දාලා හොඳට මස් ටික තම්බ ගන්න. තම්බගෙන ඊට පස්සේ අපි ඉතින් මේ මස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න ඕනේ. මේ වගේ තාච්චියකට තෙල් ටිකක් දාලා මේ මස් ටික අපි රන්වන් පාට වගේ වෙනකම් බැදගමු. ඉතින් රත් වුණ තෙල් එකට මේ වගේ චිකන් ටික දාලා හැම පැත්තක්ම එක විදියට බෙදෙන්න මේ චිකන් ටික බෙදලා අපි අරන් තියා ගන්න ඕනේ මේ ඩෙවල් එක හදාගන්න. ඉතින් මේ චිකන් බදිනකොට හැම පැත්තක්ම දාලා එක විදියටම බෙද ගන්න. ගොඩාක් කර වෙන්න ඩෙවල් එකකට බදින්න එපා. එතකොට චිකන් කෑලි ගොඩක් හයියයි. ඒකින්ද සාමාන්‍ය ප්‍රමාණයට බෙදගත්තාම ඇති. මොකද අපි තම්බලා තියෙන්නේ මසල තැම්බෙන්න දෙයක් නැහැ. ඒකින්ද අපි සාමාන්‍ය ප්‍රමාණයට වගේ බෙදලා අරන් තියාගමු. ඉතින් ඔය දැන් චුට්ටක් බෙදිලා තියෙන්නේ. අපි මෙන්න මේ වගේ පාටට එනකොට මේක අපි ලිපෙන් බා ගන්න ඕනේ. මෙන්න මේ වගේ බෙදුනාම ඇති. හොඳටම රන්වන් පාට වෙනකම් බදින්න ඕනේ. සාමාන්‍ය ප්‍රමාණයට ආවහම මේක ලිපෙන් බා ගන්න. අපි ඔය විදියට ඔක්කොම චිකන් ටික බෙද ගන්නවා. ඉතින් ඊට පස්සේ මම ඩෙවල් එක හදන්න යන්නේ. මම මේ චිකන් බෙදගත්තු තෙල් ටිකක්ම පෑන් එකකට එකතු කරනවා. ඔයාලා හදාගන්න භාජනයකට මේ වගේ තෙල් ටිකක් එකතු කරන්න. තෙල් මේස හැඳි 4ක් විතර එකතු කරන්න. ඉතින් අපිට මේ චිකන් ඩෙවල් එක හදන්න ආය ඕන වෙනවා. තලාගත්ත සුදු ලුණු, ඒ වගේම තක්කාලි ලොකුවට කපලා ගන්න මේවා, මාළු මිරිස් ලොකුවට කපාගත්ත බීලුණු මං කොටුවට කපාගෙන තිනවා. ඔයාලට රවුමුණත් කපා ගන්න පුළුවන්. මාළු මිරිස් වෙනුවට බෙල් පෙපර් එහෙමත් ඔයගොල්ලන්ට එකතු කරන්න පුළුවන්. ඉතින් මුලින්ම මේ වගේ සුදු ලුණු ටික දාලා අපි ඒක චුට්ටක් මේ විදියට තෙලේ බෙද ගන්න ඕනේ. සුදු ලුණුයි ඉඟුරුයි එකට තලලා තමයි මන් තියෙන්නේ. සාමාන්‍යයෙන් මම මෙතන මස් අරන් තියනවා කිලෝ එකක්. එතකොට මම සුදු ලුණු ගත්තා බික් 7ක් විතර ගත්තා. ඒ වගේම පොඩි ඉඟුරු කෑල්ලක් වගේ තමයි ගත්තේ. මම හැමදේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් අවශ්‍ය ප්‍රමාණවල. මම මෙතන මාළු මිරිස් කරා දෙකක් රවුමට වගේ කපලා ගත්තේ. ඔයාලා කැමති විදියකට කැමති හැඩයකට ලොකුවට කපලා ගන්න. දැන් මේ මාළු මිරිස් ටිකත් මේ විදියට චූට්ටක් ටෙම්පරාදු වෙනකොට වැඩි වෙලා මේව තැම්බෙන්න ඕනේ නැහැ. ඩෙවල් එකකට වැඩි වෙලා එළවලු තම්බන්නේ නැහැ. ඔයාලා කැමති විදියට ඉතින් ඒක කරගන්න. ඊට පස්සේ මේ බීලුණු ටිකත් ලොකුවට කපාගත්තෝ එකතු කරනවා. එකතු කරලා මේ විදියට චූට්ටක් තප්පර 10ක් විතර ওই විදියට තියලා ඊට පස්සේ අපි අවශ්‍ය ප්‍රමාණයට ලුණු දාගන්න. මේ කෑලි මිරිස් ඒකත් ඔයාලට සැර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම නම් ටිකක් වැඩියෙන් දාගන්නවා. දැන් මේ ටික හොඳට අපි කලවම් කරගන්න. ඊට පස්සේ ඉතින් මම මේකට සෝයා සෝස් ටිකක් එකතු කරනවා. සෝයා සෝස් මේස හැඳි 2ක් විතර එකතු කරා. මොකද මම චිකන් කිලෝ එකක් ගත්තා. ඔයිස්ටර් සෝස් තේ හැන්දක් විතර එකතු කරා. ඒක අත්‍යවශ්‍ය නැහැ ඩෙවල් එකකට. අනිවාර්යෙන් තක්කාලි සෝස් ඕන. තක්කාලි සෝස් මේස හැඳි 3ක් විතර. ඔයාලා කැමති විදියට ඒකත් පැණි රස අවශ්‍ය විදියට ඕගොල්ලන්ට අඩු වැඩි කරගන්න පුළුවන්. සීනිත් තේ හැඳි 1මාරක් විතර එකතු කරගන්නවා. මේ ඔක්කොම එකතු කරලා හොඳට කලවම් කරගන්න. මම ලස්සන පාටක් එන්න ඕන හින්දා මිරිස් කුඩු වලින් හැන්දක් විතර එකතු කරා. එතකොට සැරයි පාටයි ලස්සනට එනවා. කොච්චර කෑලි මිරිස් දැම්මත් අර ලස්සන රතු පාට ගොඩ වෙලාවකට එන්නේ නැහැ. ඒකින්ද මේ වගේ මිරිස් කුඩු ටිකක් දැම්මහම ලස්සන පාටක් එනවා. මම ගම් මිරිසුත් තේ හැන්දක් විතර එකතු කරනවා. කපලා තේ හැන්දක් විතර. මේ ඔක්කොම හොඳට කලවම් කරලා ඊට පස්සේ ඉතින් අපි බෙදපු චිකන් ටික මේ විදියට දාලා හොඳට කලවම් කරගන්න. මේ ඔක්කොම එකට මික්ස් වෙනකන් චිකන් වලට මේ ඔක්කොම අල්ලනකන් හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලා මේ වෙලාවේ රස බලලා
අඩුපාඩු තියෙනවා නම් දාන්න. ලුණු, තක්කාලි සෝස් එහෙම මදි නම් සෝයා සෝස් එහෙම මදි නම් රස බලලා ඒව එකතු කරගන්න පුළුවන් මේ වෙලාවේදී. ඉතින් මේ විදිහට මේ ටික හොඳට කලවම් කරලා අපි අන්තිමටම කපාගත්ත තක්කාලි ටික එකතු කරන්නේ. මොකද තක්කාලි ඉක්මනට තැම්බෙන එළවලුවක් හින්දා ලිපෙන් බා ගන්න ඔන්න මෙන්න තිය තමයි තක්කාලි ටික එකතු කරලා තප්පර 5ක් විතර මේක මේ විදිහට කලවම් කරලා අපිට අග්ගාලා ලිප ඕෆ් කරගමු. මේ ලුණු මිරිස් එහෙම කිසිම දෙයක් වැඩිය තැම්බෙන්න ඕනේ. මේවා ගොඩක් අය අන්තිමටත් දානවා. මං ඉතින් අර එච්චරම අම්මට කන්න කැමති නැති හින්දා තමයි මේ විදිහට කරගන්නේ. ඉතින් ඔන්න රසමලස චිකන් ඩෙවල් එක නම් මං හදලා ඉවරයි. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් මේ චිකන් ඩෙවල් එක හදලා මට රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. තාම මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.